ඉතින් අපේ කන්නරේසිරි ධම්ම හාමුදුරුවන්ට මේ බයින අයට අපේ හාමුදුරුවෝ බණ වලින් වීඩියෝ එකක් හදලා තියෙනවා. හැමෝම බලන්න. ඇත්තට මේ හාමුදුරුවන්ට මේ මිනිස්සු මොන තරම් බයිනවද? ඒ මේ මිනිස්සු හාමුදුරුවන්ට මෙතරම් බයින්නේ. ඒ මිනිස්සු සිංහල බෞද්ධයන් නෙමෙයි. ඇත්තට මම දැක්ක පෝස්ට් එකක් හදලා තියෙනවා. ඉස්තර හාමුදුරුවන්ගේ පරණ වීඩියෝ එකක් දාලා තිබ්බ කැම්පස් යන කාලේ. ඒකටයි මේකටයි ගාවගෙන මේ ජීවර ගයන් ඉන්නේ කවුද? මේ වගේ කියා හැද අනම්මනම් දාලා ඇත්තට මේ මිනිස්සුන් බුද්ධ ආගම වෙන්න බෑ ඇත්තටම. මේ වගේ බණ අහන් ඉන්න බැරි මිනිස්සුන්ට අහන් ඉන්න බැරි නම් නිකන් ඉන්න. බණ කියන අහන අයට අහන් ඉන්නවත් දෙන්න. ඒ හැදෙලා රෑ නිකන් බොරු කියා මේ Facebook එකේ වලට අදනවා හාමුදුරන්ට මේ බැන. එහෙම කරන්න එපා. හාමුදුරුවෝ මේ උනත් කවුරුත් එක්කද කතා කරන්න. හාමුදුරුවෝ බයින්න ඕන හාමුදුරන්ට ඔයගොල්ලෝ බයින්න මේ වගේ හාමුදුරන්ට නම් බයින්න හදන්න එපා. ඇත්තටම සමන්ත හිමියන්ට නම් ඉතින් හැමෝම බයිනවනේ. ඒ වුණාට මේ හාමුදුරුවෝ ගැන හරිම ධර්මයක් දේශනා කරන හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ නම් දැක්කනේ. හැමෝටම බැනමලා වීඩියෝ හදලා තිබ්බ හැටි YouTube වලටයි හැමෝටම බැන ඒ වගේද මේ හාමුදුරුවෝගේ බණ හොඳට අහලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මම අදත් දැක්ක මට මොනා හරි කියලා දෙනවා. මට කියනෙව්වා මට සල්ලි පොම්ප කරනවලු. මේ ඔය කට්ටිය බනහන් දෙන්නේ සල්ලි පොම්ප කරාද මොන්රා ගලුත් නැහැ. කළුද සුද්ද අද තමයි දැක්කේ. ආරාධනා කරු මිනිස්සු. අනේ මේ මිනිස්සුන්ගේ කියවීම කරගන්න අකුසල් මොකක්ද ඒ ව්‍යායාමය? වර්තමානයේ ඇති වෙනවා බෞද්ධ ප්‍රබෝධයක්. බෞද්ධම නෙමෙයි මුස්ලිම් අම්මලා තාත්තලා හරියට බණ අහනවා. කතෝලික පියවරු කතෝලික පින්වතුන් තරුණයෝ වේලාසන වැඩ ඇරිලා යනවා මොකේද? බණ අහන්න. ඊපෙරද කටුනායක දේශනාවක් තිබ්බ ෆැක්ටරි එකට වරුවක් නිවාඩු දෙන්න වුණා. සේරම ගිහිල්ලා බණ අහන්න. කාගේද? මගේ. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේක දරාගන්න බැරි වුණාම මිනිස්සු සමාජ වෛරය පතුරනවා. ඒ මිනිස්සුන්ට පුරුද්දක් නැහැ කතා කරන්න. කරන්න පුළුවන් එකම දේ ගිනි තියන එක.